සුබ දවසක් ඔයාලා හැමෝටම. දැන් ආලේ ටෙලිඩ්‍රාමා එක නම් ආලයක් ඇත්තෙම නැති තරම්. මල්ෂා මැඩම් හදන්නේ නවිට්ටත් දැනෙන්නේ නැති වෙන්න නවිත්ගේ සහේලියේ ආදරේ නැති කරලා දාන්න. එයාට නවිත් ගැන කැමැත්තක් හිතිලානේ තියෙන්නේ. ඉතින් එයා ඒකට ඇටැක් කරන්නේ එයාගේ හොඳම යාළුවෙක් විදියට නවිත් ආශ්‍රය කරනවා වගේ එයාට ලං වෙන්න. නවිටට තේරෙන්නේ නෑ දන්නේම නැතුව එයා සහේලිට නෙවෙයි හුම්කම් දෙන්නේ මල්ෂටයි කියන එක. එයාට ඒක තේරෙද්දි ගොඩක් ප්‍රමාද වෙයි. මල්ෂ ටිකෙන් ටික එයාව හක් කරනවා, එයාට ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි ඒක මල්ෂ කියන්නේ එහෙම කරන්නේ එයාගේ යාළුකමට කියලා. ඕක දකින අපේ සහේලි ගොඩක් කේන්තියෙන් මල්ෂට බනින්න යනවා. ඒ වෙලාවෙත් නවිත් ගන්නෙ මල්ෂ මැඩම්ගේ පැත්ත. ඇයි ඔයා වැරදියට හැමදේම දකින්නේ කියලා තමයි නවිත් සහේලිට බනින්නේ. සහේලිට ඒ මොහොතේම ඒ ගෙදරින් යන්න ඕන වුණත් නවිත් කියන්නේ නෑ අපි තව අවුරුද්දක් විතර මෙහි ඉන්න. හරි මිනිස්සෙක් නම් ඒ මොහොතේ මෙතනින් පිට වෙන්න ඕන. දැන් එයා ගොඩක් සවන් දෙන්නේ මල්ෂට. ඉතින් මේ ආදරෙත් වැඩි ආයුෂ නෑ. වයිෆ් එද්දිම බය නැතුව මේ මල්ෂා එයාගේ හස්බන්ඩ්ව කිස් කරනවා කියන්නේ කොහොමද සහේලි ඒ වගේ දෙයක් දරාගන්නේ? ඉතින් ලොකු ප්‍රශ්න ගොඩක් ඉස්සරහට ඇති වෙයි. ඒ වගේම තමයි අපේ සහෙන්ගේ ආයුෂගේ ආදරෙත්. ඒ දෙන්න ආදරයෙන් එකතු වෙනවත් එක්කම ඒක මැද්දට ඇවිල්ලා කඩාකප්පල් කරලා දාන්නේ ෂයිනි. ෂයිනි තමයි මුල් දවස්වල ආයුෂව සහෙන් ළඟට යවුවේ එයාව රැවට්ටුවට එකෙන් පලිගන්න. ඉතින් මුල් දවස්වල අයිෂාර එහෙම එයාගෙන් පලිගන්න try කරත් පහු වෙනකොට ඇත්තටම ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි මේ දෙන්නගේ ආදරේ නැති කරලා දාන්න තමයි ෂයිනි වැඩ කරන්නේ. මොකද එයාගේ ගාව තියෙන සාක්ෂි පෙන්නලා සහෙන්ගේ හිත වෙනස් කරලා මේ දෙන්නව ඈත් කරන්න තමයි ෂයිනි හදන්නේ. මොකද දැන් සහෙන් හොඳ කෙනෙක්නේ. එයාට සහෙන්ව හම්බ වෙන්නේ නැත්තම් අයිෂාරට දෙන්නෙත් නෑ කියන තැන තමයි ෂයිනි. ඉතින් ඒ ආදරයටත් ඔන්න ඔය වගේ රණමක් තමයි යත් වෙන්නේ. ඊළඟට අපි යමු සහෙන්ගේ සහේලිගේ තාත්තා අරවින්ද. අරවින්දගේ කලින් ආදරේ තමයි සාවින්දයා. ඉතින් යාන් සාවේ ආදරේ හරිම පිවිතුරු ආදරයක්. ඉතින් ඒගොල්ලෝ වෙන් වෙනවා, කසාද බඳිනවා. තවමත් ඒගොල්ලොන්ගේ හිතවල ඒගොල්ලොන්ගේ පළවෙනි ප්‍රේමය අමතක කරන්න බෑ. ඉතින් සාවින්දයා අරවින්දගේ මල්ලිට කැමති වෙන්න යන මොහොතේදීත් එයාගේ පළවෙනි ආදරේ, ඒ කියන්නේ අරවින්දට මේක කියන්න ඒගොල්ලෝ මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන වෙලාවේදී තමයි අරවින්දගේ වයිෆ් අනුරාධා මේක දකින්නේ. ඉතින් මේකත් එක්ක අරවින්දගේ පෞල් ජීවිතේ තවුල් වෙනවා, සාවින්දගේ පෞල් ජීවිතේ තවුල් වෙනවා. මොකද මේ කිසිම දෙයක් අනුරාධා දන්නේ නැහැ ඒගොල්ලෝ කලින් ආදරවන්තයෝ කියලා. ඉතින් අනුරාධා ඩිවෝර්ස් වෙන්න තමයි හදන්නේ අරවින්දගෙන්. එහෙම වුණොත් ඒගොල්ලන්ගේ පෞල් ජීවිතේට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම සාවින්දයා කසාද බඳින්න හදන්නේ පාලිතව. ඒගොල්ලන්ගේ පෞල් ජීවිතේටත් ලොකු ප්‍රශ්නයක් වෙයි. ඉතින් ඔය විදියට තමයි මේකේ තියෙන හැම ආදර කතාවක්ම දෙදරාගෙන යන්නේ. මේ හැම දෙයකින්ම සතුට වෙන එක කෙනෙක් ඉන්නවා. ඒ තමයි රන්හොටි. මේ කතාවේ දුෂ්ටයා. සයිලන්ස් කිලර්. එයා තමයි හැම තැනම ගිනි අවුලවලා පැත්තකට වෙලා මේ හැම දෙයකින්ම සතුටු වෙන්නේ. ඉස්සරහට කතාව අනිවාර්යයෙන්ම බලන්න. මොකද හිතන්නේවත් නැති දේවල් ඉස්සරහට ගොඩාක් සිද්ධ වෙන්න ළඟයි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.